එක සාන්ති කර්ම. Incantations. සාන්ති කර්ම කියන්නේ පින්වත්නි හැම ආගමකම තියෙන අයිහලෞකික පාරිශුද්ධිය උදෙසා අයිහලෞකික අපේක්ෂාවෙන් තියෙන සෙත් පතා ගැනීම. අයිහලෞකික කියන්නේ ඉහලෝක, ඒ කියන්නේ මෙලව යහපත උදෙසා. මෙලව යහපත උදෙසා පවත්වනු ලබන සෙත් පතා ගැනීම වලට තමයි ශාන්ති කර්ම කියලා කියන්නේ. හැම ආගමකම තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් අපේ ගත්තොත් බෝධි පූජා, පිරිත් වගේ දේවල් නිදර්ශන වශයෙන්. අපි බෝධි පූජා තියන්නේ නැහැ නිවන් දකින්න. අපි සෙත් පතා ගන්නෙ නැහැ, පිරිත් කියන්නේ නැහැ නිවන් දකින්න. ඒ දෙකම කරන්නේ මෙලව යහපත සඳහා. යන්නේ ශාන්ති කර්ම ගණයට. හැම ආගමකම තියෙනවා, අපේ ආගමෙත් තියෙනවා. ඒතර ශාන්ති කර්ම කියලා කියන එක තේරුම් ගන්න හොඳ නෑ ධර්ම කාරණාවක් ඇටියෙ. ශාන්ති කර්මයක තේරුම් ගන්න හොඳ නෑ ආධ්‍යාත්මික කාරණාවක් ඇටියෙ. මේ ඇඟිලි පහක්නේ. කවුරු හරි කෙනෙක් කිව්වොත් අත කියන්නේ මේකට කියලා වැරදීනේ. තව එක්කෙනෙක් කිව්වොත් නෑ අත කියන්නේ මේකට කියලා වැරදීනේ. මේ පහම එකතු වුණාම තමයි අත. ආන් ඒ වගේ ශාන්ති කර්ම විතරක් කරන බෞද්ධ ඇත්තොත් ඉන්නවා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම බුද්ධ පූජා, බෝධි පූජා පවත්වනවා. නිරන්තරයෙන්ම පිරිත් සජ්ජායනා කරව ගන්නවා. හෝ රේඩියෝ එකේ ඒක ඇහෙන්න ඉඩ ඇරලා දෙයනේ කියලා නිදා ගන්නවා. එතකොට අපිට හිතනවා අපි හොඳ බෞද්ධයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක පහෙන් එකක්. අපි පිරිත් කියාගන්නේ නිරෝගී වෙන්න, මෙලොව යහපතට. එහෙම නැත්නම් අපල උපද්‍රව වලින් බේරෙන්න. එහෙම නැත්නම් මල පෙරේතයන්ගෙන් බේරෙන්න. මෙලොව යහපත සඳහා. බෝධි පූජා තියන්නේ ඉන්ටර්විව්ස් වලින් පාස් වෙන්න. ළමයි ඉස්කෝලේ දාගන්න. ලෙඩ රෝග වලින් බේරෙන්න. රට යන්න. මේවා එකක්වත් වැරදි නෙවෙයි. ඒවා සාන්ති කර්ම. හැම ආගමකම තියෙන සාන්ති කර්ම.